අද මම කතා කරන්නේ මේ හරි ෆෝමැට් එකට කොහොමද CV එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ CV එක හදාන ඕන තරම් අපේ ක්‍රම තියෙනවා. අපිට වෙබ්සයිට්ස් වලින් හදාගත්ත හැකි. එහෙම නැත්නම් මේ Word documents වල හදාන්න පුළුවන්. ඉතින් මේ ඕන විදිහට හදන්නත් හැබැයි අපිට හරි ෆෝමැට් එකක් තියෙනවනේ මේ හදන විදිය ගැන. ඉතින් අපි අද කතා කරනවා මේ හදන හරි ෆෝමැට් එක ගැන සහ මේ CV එකට ඇතුළත් කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් ගැන. ඉතින් ඊට අමතරව ඊළඟට අපි කතා කරනවා CV එකක් රිජෙක්ට් වෙන හේතු කිහිපයක් ගැන. ඉතින් අපි ඒවා හරියට හදාන ගියොත් අපේ CV එක රිජෙක්ට් වෙන්නේ නැතුව අපිට ඉන්ටර්විව් එක හරියට පාස් වෙන්න පුළුවන්. ඉතින් ඉන්ටර්විව් පාස් වෙන්නත් අපි හරියට එතන අහන ප්‍රශ්න වලට හරියට ආන්සර්ස් දෙන්න ඕනේ. ඉතින් ඒකට කලින් අපි හරි CV එකක් හදාගෙන යන එක අපිට ගොඩක් වටිනවා. එහෙනම් අපි පරක් වෙන්න තියෙන වීඩියෝ එකට කොහොමද හරි ෆෝමැට් එකකට CV එක හදාගන්නේ කියලා බලන්න. හරි අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ ස්ටයිල් එකයි ඩිසයිනින් එක ගැන. ඉතින් ඒ යටතේ තියෙන පළවෙනි පොයින්ට් එක තමයි මේකේ ලෙන්ත් එක. ලෙන්ත් එක ගත්තට පස්සේ අපි මේකෙදි අපි CV එක නිර්මාණය කරන්නේ පේජ් එකක් හෝ දෙකක් විතර වගේ තමයි අඩුවම තියෙන්න ඕනේ. පේජ් 3ට වැඩි තියෙන්නේ උපරිම පේජ් එකක් හෝ දෙකක් තමයි තියෙන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කතා කරන මේකේ ෆොන්ට් එක ගැන. ෆොන්ට් එක ගන්නකොට අපි මේකේ ෆොන්ට් එකේ පැහැදිලිව පේන්න තියෙන්න ඕනේ. ඒ කියන්නේ අර වැල් අකුරු දාලා එහෙම හදන්න බෑ. මේකේ මෙන්න මේ වගේ ෆොන්ට්ස් වර්ග කිහිපයක් තියෙනවා. අන්න ඒවා වගේ යූස් කරන්න ඕනේ. හැබැයි අපිට CV එකේ ෂණික ටග් ගාලා බලපුව ගමන් පේන්න විදියට මේ ෆොන්ට් එක දාලා තමයි හදන්න ඕනේ. එතකොට Word document වලින් කරනවා මෙන්න මේ වගේ ෆොන්ට් කිහිපයක් තියෙනවා. ඒකේ සර්ච් කරලා ඒ විදියට හදා ගන්න පුළුවන්. ඊළඟ අපි කතා කරන ෆොන්ට් සයිස් එක ගැන. ඒ ෆොන්ට් සයිස් එක 11 හෝ 12 තියෙනවා නම් ඒ ගන්න ප්‍රමාණවත්. ඊට පස්සේ මේ layout එක ගැන කතා කරනවා. layout එක කියලා කියන්නේ මේකේ අපි දාන headings ඒවා හරි ක්ලියර් විදියට තියෙන්න ඕනේ. කියන්නේ ගානට පිළිවෙලට හදන්න ඕනේ. මේ headings තියෙනවා. ඊට පස්සේ අපි ඒකේ විස්තරය font size එක අඩු කරලා ලස්සනට ඒ විදියට ක්ලියර් විදියට තියෙන්න ඕනේ. ටග් ගාලා බලපු ගමන් කියව ගන්න පුළුවන් වෙන පැහැදිලිව. ඊට පස්සේ මේකේ ස්ටයිල් එක ගැන කතා කරනවා. මේකේ අපි මොකක් කරේ point wise දානවා කියමුකෝ. දැන් අපි දානවා අපේ qualifications ටික A level subject ටික. එතකොට අපිට මේක පල්ලෙහාට දාන්න පුළුවන්. එහෙම නැත්නම් bullet point විදියට ඒ කියන්නේ dot දාලා අපිට මේක පිළිවෙලට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ positive language කියලා කියන්නේ මේකෙදි කිසිම අපේ දුර්වලකම් දාන්නේ අපේ තියෙන හැකියාවන් තමයි ගොඩක් වෙලාවට මෙතන විස්තර වෙන්නේ. ඒ වගේම language එකත් ඒ විදිහට භාවිතා කරන්න ඕනේ. අන්තිමට කතා කරනවා spelling and grammar කියන එක ගොඩක් important දෙයක්. ඉතින් මේකෙදි කතා කරන්නේ මේවා නම් ඉතින් ඕන තරම් අපිට tools use කරලා මේක හදා ගන්න පුළුවන් grammar. එතකොට word document එක කරනවා නම් ඒකෙම තියෙනවා හදා ගන්න විදිහ ක්‍රමයක්. ඉතින් ඒවා use කරලා කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ මේ CV එකේ තියෙන tail එක ගැන. ඉතින් මේ tail එක කියලා කියන්නේ මේකේ අපි apply කරන field එකට අදාළව අපි කරලා තියෙන experience. ඊට අදාළ experience ටික අපි මේකෙදි ගොඩක් වැදගත්. ඉතින් ඒ ටික අපි දානවා ඉස්සල්ලාම. එතකොට මේකෙදි කියලා තියෙනවා මේ කියලා තියෙන point එක කියලා තියෙන important experience කියන එක. ඊට පස්සේ අපි දෙවෙනි එක කතා කරනවා අපි use bullet points. අපි මේව දානකොට හැම එකම bullet points විදිහට දානවා. මම ඒ කියන්නේ ගොඩක් CV වල තියෙන ඒවා අපි මම එක්සාම්පල් එකක් කලින් කිව්වා. අන්න ඒ වගේ අපි බුලට් පොයින්ට් විදිහට තමයි දාන්නේ ඔක්කොම. නිකන් දාන්නේ 1 2 3 කියලා දාන්නෙත් නෑ. බුලට් විදිහට මෙන්න මේකෙම යූස් කරලා තියෙනවා බුලට් පොයින්ට්. ඔන්න විදිහට තමයි මේකේ තියෙන දේවල් දාන්නේ. ඊට පස්සේ මේ language in CV. අපි CV එකේදී භාවිත කරන language එක ගත්තට පස්සේ මේක තියෙනවා formal language එකෙන් තමයි මේක අපි කරන්නේ. ඒකවල මේකේ action verb use කරන්න පුළුවන්. අර success verb ඒව use කරලා හදන්න පුළුවන්. මම එක්සාම්පල් එකක් මේක දාලා තිනවා. මේක මෙන්න මේ විදිහට තමයි එක්සාම්පල් දාන්නේ. ඒතර අපිට ලොකු විස්තරයක් දාන්න නැතුව අපිට ඒකෙදි action verb use කරලා මේක කෙටි කරලා හදන්න පුළුවන්. ඔන්න ඔය තමයි ඔය language CV කියලා කියන්නේ. ඊට පස්සේ basic format එක. basic format එක ගත්තට පස්සේ මේකෙදි අපි categorize කරලා තිනවා 10ක්. ඉතින් මේකෙදි heading එක profile, educational, work experience, project, extracurricular activities, or achievement, research, interest, skills and reference skill. ඉතින් මේ ටික තමයි අපි one by one කතා කරනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරනවා heading එක ගැන. heading එක ගැන කතා කරනකොට මේකෙදි අපි අනිවාර්යෙන් දාන දෙයක් තමයි අපේ නම දානවා, address එක, phone number එක සහ email එක. අපිට LinkedIn account එකක් තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන්ම දාන්න ඕනේ. ඉතින් මේකෙදි අපි විශේෂ දෙයක් තමයි මේකේ නම දානකොට අපේ මුල් අකුරු සමග නම දාන්නේ නැහැ. මේ විදිහට සමන් ෆර්නෑන්ඩෝ වගේ තමයි දාන්නේ. නැත්නම් මේක අපිට දාන්න තිබ්බ S ෆර්නෑන්ඩෝ කියලා. එහෙම දාන්නේ අපි කතා කරන නම තමයි දාන්නේ සමන් ෆර්නෑන්ඩෝ කියලා.
ඉතින් එක්සැම්පල් එකක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට අපි යන්නේ ප්‍රොෆයිල් එක ගැන සමරි එක. අපි පොඩි විස්තරයක් දානවානේ. අපි දානවා පොඩි විස්තරයක් අපේ ෆීල්ඩ් එකට අදාළව අපි පොඩි සමරි එකක් දානවා අපි ගැන. ඉතින් අපේ එක්ස්පීරියන්ස් ඒවා මේවා අපි ගොඩක් කැපවීම වැඩ කරනවා. අන්න ඒ වගේ පොඩි විස්තරය දාන එකට මෙන්න මේ වගේ ෂෝට් විස්තරයක් දාන්න ඕනේ. ලොකු විස්තර ඒකට දාන්නේ නැහැ. අපිට අවම මේක දාන්න පුළුවන් සෙන්ටෙන්සස් 3කින් 4කින් විතර. අපිට මේක ඉවර කරන්න ඕනේ. ලොකුවට මේක ලොකුට විස්තර කරලා දාන්නේ නැහැ. තුන්වෙනි එක තමයි এডুকেෂන් කියන එක. এডুকেෂන් ගත්තට පස්සේ මේකද අපි කරන්නේ අපේ තියෙන এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් ටික අපි අන්තිමටම ඉවර කරපු එක තමයි මුලට දාන්නේ. නැත්නම් අපි එක්සැම්පල් එකක් ගත්තොත් ඒක ගොඩක් CV වල දකින්න වැරද්දක්. අපි O level කරලා තියෙනවා නම් ඒක නෙමෙයි මුලින්ම දාන්නේ. දැන් O level කරලා තියෙන A level කරලා තියෙන ඩිග්‍රියක් කරලා තියෙනවා. එහෙම ළමයෙක්ට කෙලින්ම දාන්න පුළුවන් අපි අන්තිමට ඉවර කරේ ඩිග්‍රී එක. ඊට පස්සේ A level, ඊට පස්සේ O level. ඔන්නෝ තමයි දාන්න ඕනේ. ගොඩක් අර විදියට වැරදි විදියට යනවා. ඒක විදිය නෙවෙයි, හර විදිය තමයි. අපි අන්තිමට ඉවර කරපු දේ තමයි මුලින්ම දාන්නේ. ඉතින් ඔක එක්සැම්පල් එකකුත් මම දාලා තියෙනවා ඒ සම්බන්ධව. හතරවෙනි එක තමයි work experience නැත්නම් employment history කියන එක. ඒක ගත්තට පස්සේ මේකේ අපි ඉස්සෙල්ලාම මගේ job title එක දාන්න පුළුවන්. name එකයි locations දාන්න පුළුවන්. ඒතර date එක දාන්න පුළුවන්. ඒ වගේම responsibilities සහ duties කියන එක දාන්න පුළුවන්. මම එක්සැම්පල් එකකින් දෙක පෙන්නලා තියෙනවා. ඔක තමයි work experience විදියට අපි දාන්නේ. work experience දාන විදිය ඔය. පස්වෙනි එක තමයි අපි කරලා තියෙන project සම්බන්ධව තියෙන්නේ. ඉතින් අපි කැම්පස් එකේදී කරපු ප්‍රොජෙක්ට් වෙන්න පුළුවන්. නැත්නම් අපි ට්‍රැක් ක්ලබ් එකක් හරි එකතු වෙලා අපි කරපු ප්‍රොජෙක්ට් තියෙනවා. ඒ සම්බන්ධව තමයි මේකෙදී කතා කරන්නේ. අපි මේකෙදී හරි කෙටියෙන් තමයි දාන්නේ. මේකේ අපි කරලා තියෙන ප්‍රොජෙක්ට් එකේ නම අපි කෙටියෙන් ඒක එක්ස්ප්ලেইন කරනවා. දැන් මේකේ කරලා තියෙන ස්මාර්ට් ඩෝ ලොක් කියලා එකක්. ඒක මේක IT ඩිපාර්ට්මන්ට් එකක. ඉතින් මේගොල්ලෝ කරලා තියෙන්නේ පාස්වර්ඩ් බේස් එක තමයි හදලා තියෙන්නේ. පාස්වර්ඩ් සම්බන්ධව ලොක් එකක් ඒක. ඉතින් ඒ වගේ කීපයක් මම එක්සැම්පල් එකක් දාලා තියෙනවා. Battle of Robotics කියලා කියන එන්ජිනියර් ඩිපාර්ට්මන්ට් එකෙන් කරපු robotic competition එකක්. ඒක live server කියලා කියන්නේ .track club එකෙන් කරපු මේ ළඟදී කරපු project එකක්. ඉතින් ඒක තමයි project සම්බන්ධව අපි project කොහොම අපි කරපු project එක කොහොමද අපි CV එකට දාන්නේ කියන විදිය තමයි මේකේ තියෙන්නේ. හයවෙනි එක තමයි extra curricular activities ගත්තට පස්සේ අපි කරලා තියෙන යුනිවර්සිටි එකේ වෙන්න පුළුවන්. අපි කරලා තියෙන extra curricular activities කියන ඒක අපි ලිස්ට් කරලා එක්ස්ප්ලেইন කරනවා. මෙන්න මේ විදිහට අපි කෙටියෙන් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. දැන් මම එක්සැම්පල් එකක් දාලා තියෙනවා. ඒ විදිහට තමයි මේක අපි එක්ස්ප්ලেইন කරන්නේ. එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් ගොඩක් කරලා තියෙනවා නම් අර අවසානට කරපු එකේ ඉඳලා පල්ලෙහාට තමයි අපි මේ ටික දාගෙන යන්නේ. ඉතින් 6 වෙනි එක තමයි achievements. ඉතින් achievements ගැන කතා කරනකොට මේකද අපි කතා කරන්නේ අපි දිනපු awards එකක් තියෙනවා නම් ඒකේ නම දානවා. එතකොට ඇයි අපි ඒක ඇයි ඒක අපිට හම්බුනේ? ඒ වගේම කවද්ද හම්බුනේ කියන එකත් අපිට දාන්න පුළුවන්. එතන මොකක් හරි පොසිෂන් එකක් සම්බන්ධව දානවා නම් මේකේදී අපි නම දානවා. එතකොට මොන ක්ලබ් එකෙන්ද එහෙම නැත්නම් සොසයිටි එකෙන්ද හම්බුනේ? මොන ටීම් එකෙන්ද? එතකොට අපි එක්ස්ප්ලেইন කරනවා ඇයි ඒක අපි කරේ කියන එක. අන්න ඒ වගේ එක්සැම්පල් දෙකක් දාලා තියෙන achievement වලටයි position help වලටයි. ඉතින් මේ විදිහට තමයි අපේ තියෙන achievement එකක් හරි position එකක් හරි CV එකට ඇතුළත් කරන්න ඕන විදිය. ඊළඟට අපි කතා කරන research and interest ගැන. ඒකදී අපි කතා කරන්නේ ගොඩක් වෙලාවටම අපි කරලා තියෙන රිසර්ච් එකක් සමහරවිට දැන් කැම්පස් වල ෆයිනල් ඉයර් රිසර්ච් තියෙනවා. ඉතින් අපි කරලා තියෙන රිසර්ච් එක අපිට මේකට ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ අපි ස්කිල් ගැන කතා කරන 9 වෙනියට ස්කිල්ස් නම් ඉතින් ඕන තරම් අපිට තියෙනවා. Microsoft Office තියෙනවා. එහෙම නැත්නම් අපිට Python වගේ දේ Python language JavaScript ඒ වගේ අපිට අපේ තියෙන ස්කිල්ස් ටික දාන presentation skills එතකොට communication අන්නේ වගේ දේවල් අපිට ඕන තරම් දාන්න පුළුවන්. ඕන තරම් දාන්න එපා. ඒ වුණාට ඒ ජොබ් එකට අදාළ හොඳම ටික දැම්මට පස්සේ මෙතන ඇති ගොඩක් පිරෙන්න අවශ්‍ය නැහැ. කීපයක් දැම්මම ඇති. 10 වෙනිට අපි කතා කරන reference කියන එක. reference ගත්තාට පස්සේ මේකද අපි reference දානකොට මෙන්න මේ format එක තමයි තියෙන්නේ. අපි දැන් මෙතන අරන් තියෙන්නේ ඉස්සෙල්ලා මේක දාන්නේ ඒ අදාළ පුද්ගලයාගේ නම. ඊට පස්සේ position එක. ඊට පස්සේ මේ employee වැඩ කරන තැන address එක. ෆෝන් නම්බර් එක සහ ඊමේල් ඇඩ්‍රස් එක. මේ රෙෆරන්ස් කියන එකද වෙන්නේ සාමාන්‍යයෙන් CV එක රෙෆරන්ස් දෙකක් විතර වගේ දානවා. තමන් ගැන වැඩිදුර ඒගොල්ලෝ හොයන්න. ඉතින් මම මේකෙදී තව දාලා තියෙනවා CVs කීපයක්. මේකේ bad example තමයි දාලා තියෙන්නේ. මෙන්න මේ විදිහට CV හදන්න එපා කියලා කියන එක. මේක හරියම දැන් මේකේ කිසිම අර ඩිසයින් එකක් එහෙම නැහැ. ඔහේ දාගෙන ගිහිල්ලා මෙතන bullet point නැහැ සමහර ඒවල. කිසිම හරි පිළිවෙලක් නැහැ. හැබැයි හරියට හදපු CVs තියෙන මේ තියෙන හරි CV එකක්.
මේක හරි පිළිවෙලට තියෙන හැමදේම. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන් බලන්න හදාගන්න පුළුවන්. තවම එක්සැම්පල් එකක් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි හරියටම CV එකක් හදාගන්න. හරි ෆෝමැට් එකකට හදාගන්න විදිය. හරි. එහෙනම් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. දැන් අපි හදාගත්ත CV එක තියෙනවා. දැන් හදාගත්ත CV එක අපි PDF ડોකියුමන්ට් එකක් විදිහට කන්වර්ට් කරලා ඒක රීනේම් කරගන්න අපේ නම දාලා. ඒතර අපි එක්සැම්පල් එකක් විතර ගන්නවා අමිල ෆර්නෑන්ඩෝ කියලා. අමිල ෆර්නෑන්ඩෝ CV කියලා දාලා මේක රීනේම් කරලා අපි මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් කරලා ඉවරලා තමයි මේක අදාළ කම්පැනි එකට අදාළ කම්පැනි මේල් එකට මේක සෙන්ඩ් කරනවා. මේ මේල් එක දීලා දිනවා ඒකට අවශ්‍ය කරුණු දාලා සෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් අපි මෙච්චරලා කතා කරේ මේ CV එකට ඇතුළත් කරන්න ඕන දේවල් ගැන. දැන් අපි කතා කරන්නේ CV එකට ඇතුළත් නොකළ යුතු දේවල් කීපයක් ගැන. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ දැන් ජෙන්ඩර් එක, ස්ත්‍රී පුරුෂ භාවය. අපි ඒක දාන්නේ නැහැ. එතකොට අපේ තියෙන ඩෙන්ටි කාඩ් නම්බර් එක, නැෂනැලිටි එක, දැන් රීජන්, ආගම, ජාතිය, එතකොට අපේ විවාහක අවිවාහක බව, එතකොට තව දෙයක් තමයි සැලරි හිස්ටරි එක. එතකොට කලින් මම එම්ප්ලොයි කෙනෙක් නම් මම ඒ ජොබ් එකෙන් අයින් වුණේ හේතුව ඒ වගේ දේවල් මේකට ඇතුළත් කරන්නේ නැහැ. නමුත් අප ඉන්ටර්නැෂනල් කම්පැනි එකට අපි ඇප්ලයි කරනවා නම් ඉතින් ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් වලම තියෙනවා අවශ්‍ය වෙන CV එකට අවශ්‍ය කරන ඒගොල්ලෝ ඉල්ලන දේවල්. ඉතින් ඒව බලලා ඒ දේවල් ෆිල් කරා නම් ඒක හරි. ඒ ඉන්ටර්නැෂනල් පැත්ත ගැන අපි කතා කරන්නේ ලෝකල් පැත්ත ලංකාවේ ජොබ් එකකට කොහොමද අපි CV එක හදාගන්නේ කියන එක ගැන තමයි අපි මෙතනදී කතා කරේ. CV එකක් රිජෙක්ට් වෙන හේතු කිහිපයක් ගැන. දැන් CV එකක් රිජෙක්ට් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේකේ තියෙන මේ ෆෝල් ඉන්ෆර්මේෂන්. අපි වැරදි තොරතුරු දීලා තියෙනවා නම් මේ CV එක රිජෙක්ට් වෙන්න ලොකු percentage එකක් 100% percentage එකක් තියෙනවා CV එකක් රිජෙක්ට් වෙන්න. ඉතින් අපි මේකට නිවැරදි තොරතුරු ලබා දෙන්න ඕනේ. ඊළඟට කතා කරනවා අපි CV එකක් හදනකොට මේ ස්පෙලිං කියන එක ගොඩාක් වැදගත් දෙයක්. ඉතින් ස්පෙලිංස් හරියට දීලා ග්‍රැමර් හරියට බලලා තමයි මේක හරියට හදන්න ඕනේ. ඉතින් මේවා කරෙක්ට් කරගන්න ඕන තරම් tools තියෙනවා. ඒවා use කරලා ස්පෙලිං එක හරියට අරන් ස්පෙලිං දාලා CV එක හදන්න ඕනේ. ඉතින් මේ හරියට ස්පෙලිං නැති වෙච්ච ගමන් ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් මෙයා ඉංග්‍රීසි වලින් මේ ස්පෙලිං හැම එක දැන් හදපු CV එකත් හරියට හදලා නැහැ. කොහොමද ඉස්සරහට ඉංග්‍රීසි වලින් වැඩ කටයුතු කරන්න යන්නේ කියලා. කිසිම උමනාවක් නැතුව හදපු එකක් වගේ කියලා ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ මේ ජොබ් පොසිෂන් එක ගැන. අපි ගොඩාක් අපි ඉන් ඩීටේල්ස් දානවා නේ. ඕවර් ඩීටේල්ස් දාලා හරියන්නේ අපි කෙටියෙන් ඒ පිළිබඳ ඩීටේල්ස් දාන්න ඕනේ. ඒකත් හරි ගොඩාක් වැදගත් දෙයක්. ඊට පස්සේ මේ ඊමේල් ඇඩ්‍රස් එක ගත්තා. ඊමේල් ඇඩ්‍රස් එකක් දානකොට අපි මේක ඊමේල් ඇඩ්‍රස් එකකට ෂෝට් විදියට හදන්නේ. ඉතින් මේක ලොකු දිගේ ඒවා එහෙම හදන්න බෑ. ඒ කියන්නේ පොඩි ෂෝට් ඊමේල් එකක් තිබුණා නැති. ඊළඟට ඊමේල් එකේ කතන්දරය ගත්තාට පස්සේ මේ ඊමේල් එකක් ඒක අර Facebook name එකක් වගේ වෙන්න බෑ. දැන් අපි එක්සැම්පල් එකක් ගත්තොත් මේ cuteissue@gmail.com අන්න ඒ වගේ දේවල් බෑ. මේක හරි ෆෝමල් විදියට ඊමේල් එකක් අපි එතන යූස් කරන්න ඕනේ. ඊළඟට අපි කතා කරන printed decorate කියන්නේ. printed decorate කියලා කියන්නේ මේ printed අපි හදන CV එක හරි අර over decorate වෙන්න බෑ. මල් වැල් දාලා නම් මරන් කැලි දාලා එහෙම වෙන්න බෑ. මේක හරි ෆෝමල් ලස්සන විදියට මේක ඩිසයින් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේකේ CV එකේ ෆොටෝ එක අපි දාන ෆොටෝ එක ෆෝමල් නැඳගෙන ගහපු ෆොටෝ එකක් වෙනවනේ සෙල්ෆීස් ඒ වගේ දේවල් යූස් කරන්න බෑ. ඉතින් අපි අනිත් එක තමයි අපි මුලින් කතා කරපු ෆෝමැට් කියන එක. ෆෝමැට් එක හරි පිළිවෙලට තියෙන්න ඕනේ. ඉතින් ෆෝමැට් එකක් නැති වුණොත් මේක රිජෙක්ට් වෙන්න තියෙන 35ක් විතර වගේ percentage එකක් තියෙනවා CV එකක් රිජෙක්ට් වෙන්න. ඉතින් ඔය දේවල් තමයි මේ CV එකක් රිජෙක්ට් වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් විතර අපි කතා කරේ. ඉතින් මේ වගේ වීඩියෝ මම ඉස්සරහටත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ ඔබ ළඟටම අරන් එන්න පුළුවන් වෙනවා. ඉතින් මාද ගිහිල්ලා එන්න සුබ දවසක්.